සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම මෙවර 2026 T20 ලෝක කුසලාන තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ප්‍රබල ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා. අවසන් මහා තරඟය පැවැත්වුණේ ප්‍රබල එංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතරයි. ඉතින් එම තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දු අර 20 අවසානයේ කඩලු 4ක් දැවී ලකුණු 150ක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු ලබා ගැනීමේදී එංගලන්ත කාන්තා කණ්ඩායම වෙනුවෙන් නෙට් සිල්වර් බ්‍රන්ට් ලකුණු 58යි පන්දු 53කින් 4 පහර 5ක් සමගින් කැෆී ලකුණු 23යි පන්දු 20කින් 4 පහර 2ක් සහ 6 පහර 1ක් ඇගේ ඉනිමට ඇතුළත්. කෙම්ප් ලකුණු 44යි පන්දු 28කින් 4 පහර 4ක් සහ 6 පහර 1ක් ඇගේ ඉනිමට ඇතුළත්. කඩොල් ලබා ගැනීමේදී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් ගාත් ලකුණු 20ට එක් කඩොල්ලකුත්, හැමිල්ටන් ලකුණු 19ට එක් කඩොල්ලකුත්, නියුක්ස් ලකුණු 32ට එක් කඩොල්ලකුත්, ඇනිවල් සදර්ලෑන්ඩ් ලකුණු 34ට එක් කඩොලකුත් දවා ගැනීමට සමත් වුණා. කඩොළු වැටීම් දෙස ගත්තාම ප්‍රබල එංගලන්ත කණ්ඩායමේ පළමු කඩොල ලකුණු 7 දීත්, දෙවනි කඩොල ලකුණු 32 දීත්, තුන්වෙනි කඩොල ලකුණු 67 දීත්, හතරවෙනි කඩොල ලකුණු 70 දීත් දවා ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කර ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 17යි පන්දු 3ක් අවසානයේ ජයග්‍රාහී ලකුණු 153 ලබා ගැනීමට සමත් වුණේ කඩොළු 3ක් පමණක් දැවි. ඉතින් ඒ අනුව අවසන් මහා තරඟය ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩොළු 7ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් වුණා. ලකුණු ලබා ගැනීමේදී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් බෙත් මූනි ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වුණේ පන්දු 49කින් 4 පහර 10ක් ඇගේ ඉනිමට ඇතුළත්. ලිම්ප්ලෑඩ් ලකුණු 48යි පන්දු 35කින් 4 පහර 6ක් සහ 6 පහර 2ක් ඇගේ ඉනිමට ඇතුළත්. ඇලෙක්ස් පෙරි නොදෙවි ලකුණු 13කුත්, ඇෂ්ලි ගාඩන් නොදෙවි ලකුණු 3කුත් ලබා ගැනීමට සමත් වුණා. කඩොළු ලබා ගැනීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩීන් ලකුණු 28ට එක් කඩොල්ලකුත්, ලෝරා බෙල් ලකුණු 38ට එක් කඩොල්ලකුත්, එක්ලෙස්ටෝන් ලකුණු 24ට එක් කඩොල්ලකුත් දවා ගැනීමට සමත් වුණා. කඩොළු වැටීම දෙස ගත්තාම ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ පළමු කඩොල් ලකුණු 17 දීත්, දෙවනි කඩොල් ලකුණු 117 දීත්, තුන්වෙනි කඩොල් ලකුණු 140 දීත් දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නයන් සමත් වුණා. ඉතින් මෙම අවසන් මහා තරඟයේ වීරවරිය උනේ බෙත් මූනි, ඒ වගේම ඇය තරඟාවලියේ වීරවරිය බවටද පත් වුණා. ඉතින් කෙසේ වෙතත් කාන්තා T20 ලෝක කුසලාන තරඟාවලි 10ක් පවත්වා තිබෙන අතර ඉන් තරඟ 7කම ජය වාර්තා කර තිබෙන්නේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම වීමද විශේෂත්වයක්. ඉතින් මේ අතර වසර 11කට පසු බංගලාදේශ ආසියානු කුසලාන සත්කාරකත්වය ලැබී තිබෙනවා. ඒ 2027 ආසියානු කුසලානය ඔවුන්ට ලැබීමයි. ඉතින් එක් දින තරඟ ආකෘතිය යටතේ පැවැත්වෙන 2027 ආසියානු කුසලාන තරඟාවලිය ජූනි මාස 18 වෙනිදා සිට ජූලි මාස 4 වෙනිදා දක්වා පැවැත්වීමට තමයි කටයුතු සූදානම් කර තිබෙන්නේ. තරඟාවලියේ අවසන් මහා තරඟය මීර්පුර්හි ෂර්-ඊ බංගලා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර අනෙක් තරඟ ඩකා, සිල්හෙට්, චැටෝග්‍රෑම් යන ක්‍රීඩාංගණ 3 තරඟාවලිය සඳහා සත්කාරකත්වය දරනු ඇති අතර මේ අතර තරඟාවලිය සඳහා සත්කාරකත්වය දැරීමට සුදුසු ස්ථාන 3ක් හෝ අවම වශයෙන් නිර්දේශ කරන ලෙසටයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුම් දී තිබෙන්නේ. ඉතින් බංගලාදේශ කණ්ඩායමට මෙය හොඳ ආරංචියක් වනවා. 2027 ආසියානු කුසලාන එක්දින තරඟ ආකෘතිය යටතේ තමයි පැවැත්වෙන්නේ. ඉතින් බංගලාදේශ කණ්ඩායම නැගී එන කණ්ඩායමක් ලෙස ඉතා හොඳ දස්කම් දක්වා තිබෙනවා එක්දින තරඟවලදී. ඉතින් ඔවුන්ට හොඳ අවස්ථාවක් තිබෙනවා 2027 ආසියානු කුසලාන තරඟාවලියේ හොඳ දක්ෂතා දැක්වීමට. තම මවුරට තුලදී අලුත් වෙන ලෝකයේ නවතම ක්‍රිකට් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.